මිනිස්සෙගේ ජීවිතේ එකම එක අරමුණක් අහිමි වෙලා ගියාට පස්සේ එයාගේ ජීවිතය තුළ එයා පරාද වෙනවා. ඒ පරාජිත මිනිස්සයාගේ හදවත පිරීලා තියෙන ශෝකය. ඒ ශෝකයෙන් ඉන්න කෙනාට මේ ලෝකෙ කිසිම දෙයක් සුබවාදී ලෙස දැනෙන්නෙත් නැහැ, පෙනෙන්නෙත් නැහැ. ඒක නිසා ඔහුට පේනවා මේ මුළු ලෝකෙම අන්ධකාරයි වගේ. තමන්ගේ බලාපොරොත්තු සුන් වෙලා නිසා මේ මුළු ලෝකෙම අඳුරුයි වගේ. සුන්දරයි කියන වචනේ අර්ථයවත් ඔහුට වැටහෙන්නේ නැහැ. මොකද සුන්දරත්වය ගැන කිසිම හැඟීමක් ඔහුට එන්නේ නැති නිසා. ඒකට හේතුව ඔහුගේ පරාජිත බව. ඒ පරාජිතයා ලෝකයේ දෙස බලන්නේ බොහොම අසුබවාදී හැඟීමකින්. එතකොට ඔහුගේ පරාජිත මානසිකත්වය නිසා මුළු ලෝකයම අසුන්දරයි, අසුබයි වගේ හැඟෙනවා. තමා තුළ පරාජිත හැඟීම් තියෙනකොට තමා තුළ තනිකරම තියෙන්නේ ශෝකයයි පසුතැවීමයි පමණයි. ඒ ශෝකයට පසුතැවීමට සාපේක්ෂව ලෝකයේ තුල දකින්නේ සුන්දරත්වයක් නෙමෙයි අසුන්දරත්වයක්ම පමණයි.